අයිබෝවන් පැත්ත ගියත් ඇත්ත කියන සාදු පොස්සේ සමගින් මම නිම්තර දෙනුක බණ්ඩාර මම උදිත සස්මිත බණ්ඩාර ප්‍රථමයෙන් පුවත් චිරස්තල මානවයාගේ වැරදි වර්ධි කොටගෙන අනාගතයට මුහුණ දීමට සෝබාදාම දුන් අපූර්ව පාඩමක් ලෙස COVID-19 හඳුනාගත හැක. විහාරස්ථාන සඳහා දානය ගිලන්පස ආදී සිව්පස්සේ පමණක් ප්‍රමාණවත් බවත් බලපූර් පැටවුන් අවශ්‍ය නොවන බවත් මහා සංඝරත්නය අවධාරණය කරයි. වයෝවෘද්ධ දෙමව්පියන් මහලු නිවාසවලට දමන දරුවන්ටද එම ඉරණවම අත්වන බව සමීක්ෂණයක් හෙළි කරයි. කෙසේ වෙතත් නිතරම බණ අසන බණ කියන රටේ මෙතරම් මහලු නිවාස වැඩි වූයේ කෙසේදයි විමසා බැලිය යුතුය. මග්නවුන්ට ඇබ්බැහි වූ බොහෝ දෙනෙකුට යොමු වී ඇත්තේ නරක මිතුරන් සේවනය නිසාය. එම නිසා කලන් මිතුර ඇසුරට දරුවන් යොමු විය යුතුය. අපෙන් සිංහිත දරුවන් මහමුද් දමා යන දෙමාපියන් අපාගත වීම නොවැළක්විය හැකි පාපයකි. පස්ගෝරස්යම ලබා දෙන කීරිගව ඝාතනය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. එමෙන්ම ගෞමස් අනුගවරන්නන්ට චුට්ට වේදීත්වය පිළිබඳව කතා කිරීමට බත් සදාචාරාත්මක අයිතියක් නිරුද්ධ බව එක්සත් කිරීම වරුන්ගේ සංගමය යලි යලිත් ප්‍රකාශ කරයි. මෙම සාදුපුවත් ඔබේ බුද්ධිය විමසුමට ලක්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ප්‍රවෘත්ති සමත්තයි. ඔබ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.